අලුතෙන් ලොකු ගයක් ඇති. ඒ මෙයාලගේ තාත්තා තමයි හැදුවේ. අන්න ඒකේ ගෙවල් පැත්තට යන්න ෂෝට් කට් එක. අපි මේ මේන් රෝඩ් එකෙන්ම තමයි ඉස්සෙල්ලා ආවේ. අනේ ගොඩක් දුරයි ආච්චි. මේ කැලේ පැත්තේ යන්න පාරක් නැද්ද ආච්චි? පාරවල් නම් හැමතැනම තියෙන්නේ බොල. කැමතිද පාරකින් ඵලයව. මේන් රෝඩ් එකෙන් නැත්තම් කැලේ පැත්තෙන් ඵලයව. කැලේ පැත්තේ යන්නේ එක ළඟයි. ඔහොම ඉස්සරහට ගිහිල්ලා වම් පැත්තෙන් කැලේට ඇතුළු වෙනවා. එහෙන් කෙලින්ම ගියපුවම ලයිට් එළිය දිගේම ඵලයල්ලා. එතකොට ඔය කියන ගේ ළඟට යන්න පුළුවන්. ආච්චි මොකද මේ රෑ වෙලා කවුරුත් නැතුව මෙතන කරන්නේ? කවුරු නැකන්ද ආච්චි බලන් ඉන්නේ? ඔබලා අදාළ දේ මගෙන් දැනගත්තනේ. දැන් මෙතනින් ඵලයල්ලා. මගේ ප්‍රශ්න අහන්න එපා. මගේ දුව අරුන්දති ක්ලාස් ඉවර වෙලා යනකම් මම මෙතෙන්ට වෙලා ඉන්නේ. උඹලා අර කිව්ව පාරේ ඵලයල්ලා. එහෙම නැත්තම් මේන් රෝඩ් එක දිගේ උඹලා හති දදා මැරෙනකම් ඇවිදපල්ලා. කැමති දෙයක් කැමති තීරණයක් උඹලා ගනින්න. මං කිව්ව පාරේ ගියොත් උඹලට ඉක්මනටම ගෙදරට යන්න පුළුවන්. ඔය පුරුදු නේද අරගෙන යන්නේ? ආච්චි කොහොමද දන්නේ අපි පුරුදු අරගෙන යනවා කියලා? අනික මේ බෑග් එක හොඳට වහලානේ තියෙන්නේ. අනික සෝදාක්වත් වෙන්නේ නැහනේ. ආච්චි කොහොමද දන්නේ? උඹලා මං කවුද කියලා දන්නේ නැහැ. දන්නවා නම් මෙව මගෙත් එක්ක කතා කරන්නෙත් නැහැ. දැන් ඵලයල්ලා. මං කිව්ව පාර හරියට මේ විදියට ඵලයන්. මෙතනින් කැලෙන් ඇතුල් වෙලා ලයිට් එළිය දිගේ කෙලිම ඵලයන්. එතකොට උඹලා කියන ගෙදරට යන්න පුළුවන්. දැන් ඵලයල්ලා. අනේ ගොඩක් ස්තුතියි ආච්චි. ගොඩක් ස්තුතියි. කුර යම ඉක්මනටම පාටිය පටන් ගන්නත් තියෙනවනේ. ඵලයල්ලා. ඕම ඵලයල්ලා. ඵලයල්ලා. අයියෝ මේරේ තඩත් කියලා උනානේ බං. අයනම් සුමතියගේ ගෑරිජ් එකට දාන්න නෑ බං. උන් වටේ පොඩ්ඩක් මෙව්ව කරලා දෙනවා බං. චුට්ට දුර යන්න බෑ හීට් වෙලා වාහනේ නතර වෙනවා. බලපන්කෝ දැන් ආයි ස්ටාර්ට් වෙන්නේ නෑ බං මේක. අයියෝ මේ කෝල් එක කරන් ආපන් කොහොමද හරියට වෙන්නේ කියලා සඳුරලා ගෙදරට පයින්වත් යන්න බං. කොහේ කෝල් ගන්නද බං? උන්ගේ ෆෝන් එකක්වත් වැඩ නැහැ. කුරට බං එන ගමම්ම ගත්තා. කීසේ කොහෙද කෝල් එකක්වත් වැඩ නැහැ. උන් කිව්වා ගෙදරට ඇවිල්ලා ඉන්න කියලා. උන් ටවුන් එකට මොනවද මස් වගේක් ගේන්නද කොහෙද ටවුන් එකට යනවා කියලා කිව්වා. ගෙදරට ඇවිල්ලා ඉන්න කිව්වා. මේ ළඟපාත කවුරුත් නැද්ද බලපන් අපි යන තැන කහකණ්ඩ හරියට. අර එන්න බං ආච්චි කෙනෙක්. ඒ ආච්චියෙන් අහමු අපි සඳුරලා ගෙදරට යන පාර. හිටපන්කෝ. මොකද බල? මෙතන පාර කට්ට කරුවලේ උඹලා කරන්නේ. අනේ ආච්චියේ අපේ කාර් එක කැඩිලා. අපේ මේ යාළුවෙක්ගේ අලුතෙන් ගයක් ගත්තා. ඒ යාළුවා ගෙදරට අද තමයි යාලා යන්නේ. ආච්චි දන්නවද ඔය අලුතෙන් ලොකු ගයක් හැදුවේ? අර මොකද්ද උන්ගේ තාත්තා නම බං? විජේසිංහද විජේසුන්දරද? අර එහෙම කෙනෙක්. අලුතෙන් මේ ළඟ ගයක් හැදුවේ ලොකු ගයක් ලස්සන ගයක්. අන්න ඒ ගෙදරට යන්න ඕනේ. ආච්චි දන්නවද ඒ ගෙදරට යන පාර? මන් දන්නවා. ඔහොම එහා පැත්තෙන් ඔය කැලේ දිගේ කෙලීම ඵලයල්ලා. ලයිට් එක පේන දිගේ කෙලීම ඵලයල්ලා. එතකොට උඹලට ඒ ගෙදරට යන්න පුළුවන්. වැඩි දුරක නෑ. වාහනේ දැන් අරගෙන යන්නත් බෑනේ. වාහනේ ලොක් කළා මෙතන දාලා ඵලයල්ලා. කෙලීම ඵලයල්ලා. ඇත්තටම ආච්චි මොනවද කරන්නේ මෙච්චර මේ රැ වෙලා පාරේ ආච්චි? කවුරුත්ම නෑනේ. අනික කට්ට කරවලෑනේ. අනික මේ පැත්තේ ගෙවල් එකකවත් ලයිට්වත් දාලා නෑනේ අප්පා. මම මේ මගේ දුව ක්ලාස් ඉවර වෙනකම් බලන් ඉන්නේ බොල. උඹලට මගේ කතාව වලින් වැඩක් නෑනේ. උඹලා දැන් ඔය ලයිට් එක පේන දිගෙම කෙලිම ඵලයල්ලා. එතකොට උඹලා ඔය කියන විජේ සුන්දරද වජේ සුන්දරද කියන එකාගේ ගෙදර හම්බෙයි. ආච්චි කාර් එක මෙතන තිබ්බෙන් එහෙනම් හෙට උදේම ඇවිල්ලා අපි කාර් එක ගන්නම් ආච්චි. එහෙනම් අපි යනවා ආච්චි. ඵලයල්ලා කොහම ගියත් උඹලා අන්තිමේට කරකිලා මගේ ළඟටම තමයි එන්න ඕනි. සඳුරා මේ සෝනක් නැතිනේ බං අර ගෑණි අපිට යන්න කියලා තියෙන්නේ. අඩ මට බයයි බං සඳුරා. අර මොකද්ද බං? අර අතක් වගේ තියෙන ඇතනේ. මට බයයි බං සඳුරා. කවුද වන්දන සද්දෙකුත් එනවා. සඳුරා කවුද වන්දන එනවා බං? සඳුරා මට බයයි බං. ඒක තමයි බං. यार हदपु स्मारकයක් බම් මැරුණ මිනිස්සෙක්ගේ මේ කොහෙටද යන්නේ කියලා හිතා ගන්න බෑ බං. ඉස්සරහා ලයිට් එළියෙන් නම් පේනවා. ඒත් පට්ට කැලේනේ බං. යන්න කැලේටනේ මං යන්න තියෙන්නේ. එහා පැත්ත අය අපි ආපු පැත්තට යන්නත් බෑ පට්ට කරුවලයි බං. උඹගේ ෆෝන් එකේ බැටරිත් නැහැ කිව්ව නේද? මේ ඉස්සරහා පැත්තට යම අපේ ගේ හොයාගන්න පුළුවන්. මගෙත් එක්ක වරෙන්කෝ. මටත් බයයි තමයි. ඒත් කුරා උඹ මගෙත් එක්ක මගේ හයියට ඉන්න ඕනි බං.
කුඩා ඉස්සරහට මං අපි දෙන්නම මේ මොනවරත් මට අර ගෑණි කිව්ව කතාව නම් අල්ලුවේ නෑ එච්චර. ඒක නිකන් කතා කරපු විදිය බලපන්කෝ. අනික අපේ බෑග් එක ඇතුලේ තියෙන්නේ මොනවද කියලා කිව්වා බං. එතන මොකක් හරි අමුත්තක් තියනවා සඳුනා. අපරාධ බං. අපිට ඉස්සෙල්ලා ආපු පාරෙම මේන් රෝඩ් එකෙම යන්න තිබ්බේ. මතකද? මුස්තාපයියක් කිව්වා පාර තැන ඉන්නදෝ කෙලින්ම යන්න කියලා. අයියෝ. දැන් කරන්න දෙයක් නෑ. කරන්න දෙයක් නෑ ඉස්සරහටම යමන්. ඉස්සරහටම යමන් සඳුනා. කුරා. සද්ද කරන්න නැතිද බං? අඩි සද්ද වගේ කරනවා නේද උඹට? ඔහොම හෙල්ලෙන්න නැති ඉඳපන්. කවුරු හරි මේ පැත්තට එනවා. කවුරු හරි මේ පැත්තට එනවා බං. කොහොම ඉඳපන්කෝ. ඒ උපුලා. චාම රාජු. උඹලා කොයිද බං මේ? මෙහෙ නෙවෙයි බං අපේ ගෙදර තියෙන්නේ. උඹලා කොයිද මෙහෙ කරන්නේ? උඹ දන්නවනේ බං මේ චාමගේ වාහන ගැන අයියෝ අරගෙන ආවා. අත්තන මේ කොයිද කට්ට කරවල ගියක් තියෙන තැන වාහනේ නැවතුණා. වෙලාවට එතන ආච්චි කෙනෙක් හිටියා. ඒ ආච්චිට අපි විස්තරේ කිව්වා. ආච්චි කිව්වා වාහනේ මෙතන දාලා කෙලින්ම මේ කැලේ ලයිට් එළිය තියෙන කෙලින්ම යන්න. එතකොට හම්බ වෙනවා ගෙදරක්. අන්න ඒ ගෙදර තමයි ඔයාලා හොයන ගෙදර කියලා කිව්වා. ඒ ආච්චිට බින් සිද්ධ වෙන්න මේ පැත්තට ආවා බං. උඹලා කොහෙද මෙහෙ කරන්නේ? කොහොමලා ගෙදර බං? ඔයා වා ගියක් නෑනේ බං. මොකද්ද? උඹලාට තාජ්ජි කෙනෙක් හම්බුණාද? සඳුරා. මෙතන මොකක් පාරි තියෙනවා? මොකක් පාරි තියෙනවා? මේ ඒ ආච්චි උඹලාට මොනවද කිව්වේ? උඹලා අහුවේ නැද්ද? ආච්චි ඔතන මොනවද කරන්නේ කියලා? උඹලාට මොනවද කිව්වේ ආච්චි? ඇව්ව බං. ඒ ගෑණි එන අමුතුයි. නිකන් කට උස්සලා කතා කරන්නේ නැහැ. අනික නිකන් ගහ ගන්න ඕකේ කතා කරන්නේ. මම ඇහුවා ආච්චි මොකද උතන කරන්නේ කියලා. මගේ දුව ක්ලාස් සරිල එනකම් මගේ අරුන්දති දුව ක්ලාස් ඉවරලා එනකම් බලාගෙන ඉන්නවා කියලා කිව්වා බං. මේ අපි හිතුවා උඹලා ගේ හොයාගෙන ආවා. මේ ඇයි? උඹලා මොකද නිකන් බය වෙලා වගේ උඹලා දෙන්න. ඈ බං. හරිනේ. හරි. අපිටත් ඔය ගෑණි දැන් ටිකකට කලින් මෙතනදී හම්බුණා බං. අපි මේ ගෙදරට චිකන් පාර්සලයක් ගෙන්න මෙතන කඩේට ආවා. ඊට පස්සේ අපි මේන් රෝඩ් එකෙන් තමයි ඉස්සෙල්ලා ආවේ. ඒ පාරේ යන්න දුර වැඩි හින්දා අපි මේන් රෝඩ් එකෙන් එද්දි ආච්චි කෙනෙක් පාරේ ඉඳගෙන හිටියා. අපිට ඔසේ ආච්චිෙන් ඇහුවා අපේ ගෙදරට යන්න ෂෝට් කට් එකක් තියෙනවද කියලා. එතකොට කිව්වා කැලේ පැත්තෙන් ඇතුල් වෙලා ලයිට් තියෙන පාර දිගේ කෙලින්ම යන්න කියලා. එතකොට කෙලින්ම මේ සෝනක් ළඟට තමයි ආවේ බං. එතකොට තමයි උඹලව හම්බුනේ. එතකොට අර ආච්චි හොල්ම නැද්ද බං? නැත්තම් කොහොමද බං එකම වෙලාවෙ තැන් දෙකේම හිටියේ? මෙතන මොකක් හරි තියනවා බං. මෙතන මොකක් හරි ලොකු කේසයක් තියනවා බං. අඩෝ මොකද්ද කරන්නේ අපි? දැන් කොහෙන්ද බං අපේ ගෙදර හොයාගන්නේ? අර බලපන්. අර ඉස්සර පැත්තේ ගියක් තියෙනවා. ඒ ගෙදර ලයිට් උත් දාලා තියෙන්නේ. ඒත් ඒක අපේ ගෙදර නෙවෙයි බං. ඒ ගේ කාගේද බං එතකොට? සඳුනා උඹ හික්කඩු යන කතාවන්නේ කියන්නේ. උඹලා කියපන්. උඹලා දැක්කාචි කොයි වගේද කියලා. මුලින්ම උඹලා කියපන්. කොයි වගේද කියලා. කෙලින්ම සුදු සාරියක් ඇඳගෙන යකෝ හිටියේ. සුදු සාරියක් ඇඳගෙන නිකන් ගහ ගන්න වගේ තමයි කතා කරන්නේ. උඹලා දැක්කා ආච්චිම තමයි අපි දැකලා තියෙන්නේ බං. ඒ කියන්නේ ගෑණි හොල්ම නැද්ද? මොන තේරෙන්නේ බං මොකද කරන්නේ කියලා. සඳුනා. අර ලයිට් දාලා තියෙන ගෙදරට යන්න. මෙතන සෝනලා ගින්නත් බෑ බං. අනිත් වටේම කට්ට කරුවලයි. අපි මොකද්ද බං කරන්නේ? අනේ මේ උඹලගේ ෆෝන් වල බැටරි නැද්ද බං? බැටරි දිනවද උඹලගේ ෆෝන් වල? මගේ ෆෝන් එක බැටරි 100%ම charge වෙලා තිබ්බ බං. මෙතන මේ කැලේ මැප් එක දාගෙන මෙතන ඉතින් බැටරි ඔක්කොම නැති වුණා කියපන්කෝ. ෆෝන් එකත් එක්ක ඔෆ් වුණා. අනික සිග්නල් කලඳක්වත් නැහැ. මේ හරි ඉස්සරහ තියෙන ගෙදරටවත් යම. වැස්සකුත් එන්න යන්නේ. අපිට පාරේ ඉන්නත් බෑනේ මං දෙමෙන්ටත් බෑනේ. ඒ ගෙදර කවුරු හරි ඇති. උන්ගෙන්වත් උදව්වක් ඉල්ලගමු. ඊට පස්සේ ඉක්මනට උඹලා ගෙදර හොයාගමු. මේ ළඟම තමයි උඹලා ගෙදර ඇත්තේ සඳුනා. කොහෙද? උඹ අලුතෙන් නවට මේ වටේවත් කරක් ගැහුවේ නෑනේ. එහෙනම් උඹගල ගෙදරට යන පාර හොයාගන්න තිබ්බා. එහෙම තමයි බං උපලා කරන්න වෙන්නේ. මම මේ කල්පනා කරන්නේ එතකොට අර ආච්චි කවුද කියලා. මේ ගෙදරට ගිහලා ෆෝන් එකෙන් කෝල් එකක් ගමු මේ ගෙදර කාගේ හරි. අපේ තාත්තට. එතකොට තාත්තා ඇවිල්ලා වාහනේ අපි සේරම ගෙදරට එක්කගෙන යයි. හෙට උදේ ඊට පස්සේ උඹලා වාහනේ තදා ගන්න පුළුවන් නේ. අනික මේ චිකන් පාර්සලේ දෙන්නත් ඕනේ බං. උඹලට ඇහෙනවද? පස්සා සෝන පිටිපස්සේ කවුද අඬන සද්දයක් ඇහෙනවා.
ඒ සද්දේ ලොකුවට වැහෙනවා බං. උඹලට ඇහෙනවද? ඕමයි මේ මං අහලා තියෙනවා ওই සද්ද ඇහුනට කවදාවත් පස්ස හැරිලා බලන්න එපා කියලා. පස්ස හැරිලා බැලුවොත් ඒ සද්ද කරන අවතාරේ අපි පිටිපස්සෙන් මෙනවලු. එකෙක්වත් පස්ස හැරිලා බලන්න එපා. ඉස්සරහා බලාගෙන අර තියෙන ගෙදරටම දැන් ලොකු වැසිකුත් එක්ක යන්නේ. ඉක්මනට යවන්න. බය වෙන්න එපා කවුරු. තේරුණාද? අපි බය වුණොත් තමයි හොල්මන් ඇවිල්ලා අපිව බය කරන්නේ. ඒකින්ද අපි බය වෙන්න එපා. හොල්මන් කියන්නේ සෙලවෙන මනස. හොල්මන් කියලා දෙයක් නැහැ කියලා උඹලා හොඳට මතක තියාගන්න. තේරුණාද? වරේ යමල්ලා. මගේ උගලට වුණා. දැන් උඹලා ඔය ගිය ඇතුළට ගියා කියන්නේ ඒක මරණ විදිය. උඹලා හිතා ගන්න බැරි වෙයි. ඔන්න බොයිස් අපේ